සමුදායක පුබුදුගමගේ 76 වසරක් පැවති තාපය නිමා කරනවා කියලා පත්මන් ආණ්ඩුව බලයටපත් වුණා. මොනවද බලයටපත් වීමට හේතු උනේ? ඔවුන් ජනතාවට සාහන පැකේජ් දෙනවා කියලා පුළුවන් තරම් බොරු පච වපුරන්න පටන් ගත්තා. ඒ වගේම පසුගිය රජයන් පසුගිය ජනාධිපතිවරුන් දූෂණය වංචාව හොරකම කරලා තියෙනවා. තමු ජනතාවගේ සල්ලි එතුමන්ලාගේ කිනුම් වල තියෙනවා කියලා ජනතාවට ක්‍රෝධය සහ වෛරය ජනතාවගේ හිත් තුළ වපුරලා ආණ්ඩුව ලබා ගන්න. දැන් වසර එකමාරකට අධික කාලයක් වෙනවා මේ ආණ්ඩුව කරගෙන යනවා. අපි අහනවා ආණ්ඩුවෙන් සහ ආණ්ඩුවට ඡන්දය ලබා දුන් ජනතාවගෙන් දැන් බොරු අල්ලලා තියෙනවද? මේ රට සංවර්ධනය කරලා තියෙනවද? දැන් විශාල අපි වශයෙන් දැක්කා පහුගිය දවස්වල උන්ගේ සංවර්ධන ව්‍යාපෘතිස බැලුවම අපි දැක්කා දෙමහල් නිවාසක මුල් ගලක් තියෙනවා. තව අපි දැක්කා වතුර කරාම් විවෘත කරනවා, වැසිකිලි විවෘත කරනවා. ඒ වගේම දිට්වා කුණාටුව වෙලාවේදී පස් වැටිච්ච රේල් පාරවල් විවෘත කරලා ජෝගි නටනවා අපි දැක්කා. දිට්වා වෙලාවේදී කඩාගෙන පාලම් වෙනුවට කොට්ට දාලා පාලම් හදලා ඒව විවෘත කරනවා අපි දැක්කා. ඒවා තමයි ඒගොල්ලෝගේ යෝධ සංවර්ධන ව්‍යාපෘති. අපි දැන් ආණ්ඩුවට කියනවා මේවර වර්ෂාව වෙනකොට පස් කොට්ට ගහලා විවෘත කර පාලම් අද වෙන විට ගලවගෙන ගිහිල්ලා තියෙනවා. මාළගේ සංවර්ධන ව්‍යාපෘති එහෙමයි. ඒ වගේම අපි අහනවා ආවේ හොරකම් කරන්නේ නැහැ කියලා. අද වෙන විට දූෂිත ආණ්ඩුවක් බවට පත් වී හමාරයි. වරායි කන්ටේනර් ටික පැන්නුවා. ගල්ලංගුරු වලින් වංචාව සිදු වුණා. දැන් මහා බැංකු භාණ්ඩාගාරේ මහා භාණ්ඩාගාරේ වංචාව සිදු වෙලා තියෙනවා. ඒ වගේම තැපෑලෙන් වංචාව සිදු වෙලා තියෙනවා. අස්සස්මෙන් වංචාව සිදු වෙලා තියෙනවා. නවතම තොරතුරු අනුව පොහොර වලින් වංචාව සිදු වෙලා තියෙනවා. ගව සුක්‍රාණුවෙන් වංචාවල් සිදු වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඉතින් අපි ආණ්ඩුවෙන් අහනවා ඔබතුමාලා ආවේ හොරු අල්ලන්න කියලා. දැන් ඒ වුණාට ඔබතුමාලාගේ ආණ්ඩුවේ හොරකම් කිරීම පටන් අරන් තියෙනවා. හොරකම් කිරීම පටන් ගත්තම මේගොල්ලෝගේ ආචාර්ය උපාධියේ ඉඳලම හොරකම තමයි තිබුණේ. අද වෙනට උන්ගේ ආචාර්ය උපාධි සත්‍යයව කියලා ඔප්පු කර ගැනීමට බැරි තත්වයට ආණ්ඩුව අදපත් වෙලා තියෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා තමයි ඒගොල්ලෝගේ තේමා පාඩේ වෙලා තිබුණේ. අවුරුදු එකමාරක් වෙනකොට ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු නම් පොහොසත් වෙලා තියෙනවා. ලස්සන ජීවිතයක් ගත කරනවා කියලා පේනවා. හැබැයි ජනතාව බදු බරෙන් ජීව